විනෝද මහත්මයා ඔව් එහෙනම් කියන්න. මේ මම මේ රජයේ සමීක්ෂණයක් කරන ආයතනයකින් කතා කරන මහත්මයා. මහත්මයා මේ දවසේ කීපාරක් දත් මදිනවද මහත්තයා? ඇයි? මේ අපේ මේ සමීක්ෂණයේට ඒක තමයි මහත්තයා පොඩ වැදගත් වෙන්නේ. දවසේ කීපාරක් දත් මදිනවද මහත්තයා? ඇයි දන්නේ සමීක්ෂණයට ඒක වැදගත් වෙන්නේ? මහත්මයා මේ සුපැහැදිලි සුපිරිසිදු සුදුවන් දත් දෙපළක් ලංකාවේ හැමෝටම ලබා දෙන එක තමයි මහත්මයා අපේ පරම අරමුණ. ඉතින් මහත්තයාගේ දත් ටික කළු පාට හරි කහ පාට හරි ඔය විට කාලා මලකඩ කාලා තියෙනවා නම් අප මහත්තයාට දත් බෙහෙත් නොමිලේ දෙන්න තමයි මහත්තයා කතා කරේ. එහෙම අවශ්‍යතාවයක් නැහැ. මහත්තයා මේ දස් සුදු නැද්ද මහත්තයා? නෑනේ. මහත්තයා අපි සුදු කරමු මහත්තයා. බින්දුවයි ඇති. ඔව් මහත්මයා. කවුද මේ? මහත්මයා මේ මහත්මයා දත් මදින්නේ නැද්ද මහත්මයා? මහත්මයාගේ දත සුදුද කියහන්කෝ. ඔව් මහත්මයා. එහෙමද? ඒනත් තියන්න ඔය පැත්තේ. මහත්මයා දවසට කී පාරක් දත් මදිනවා මහත්තයා? දවසට මදින කාලයට වැදගත්ද? ඔව් මහත්මයා. එහෙනම් තියන්නකෝ ඔය පැත්තේ. බෑ මහත්මයා. මහත්මයා මම දත් කියන දත් මදින ගාන කියනකන් තියන්නේ නැහැ මහත්තයා. හලෝ මන් තිබ්බොත් අනේ එපා මහත්තයා මම අල්ලන හැබැයි දුවලා ඇවිල්ලා තිබ්බොත් එහෙම මම පස්සේ පන්නන මහත්මයා. මොකක් අල්ලන්නද? මහත්මයා අල්ලගන්නද ෆෝන් එකේ? ඇයි? මහත්මයා මට මේ පොඩි දෙයයිනේ අහන්නේ දවසට කීපාරක් දත් මදිනවාද කියලා විතරනේ මහත්මයා අහන්නේ. දෙපාරයි ඇයි? very good මහත්තයා very good. කොයි වෙලාවට වගේද මහත්තයා මදින්නේ? මේ ආච්චිසියේ මැරිච්ච වෙලාවට. ආච්චිසිය මැරලා ඉන්නේ මහත්මයා. එහෙම දෙහෙන තියන්නකෝ. බෑ මහත්තයා. මේ ආච්චිට පොල් ගාව ගන්න එපා මට කියලා. අනේ ගන්න එපා මහත්තයා. මේ මහත්මයා හරියට අහගන්න බැරුව කියන්නේ දත් මදින්නේ කොයි වෙලාවටද කියලා. ඇයි? කොයි වෙලාවට වගේ මහත්මයා දත් මදින්නේ? මේ ඔයා උදේට කාලා දින්නේ. ඔව්. කොහෙද ඔයා කම්පැනි එක? මම කම්පැනි මහත්තයා වටැල්ල පාර තියන්නේ. වටැල්ල පාර මේ බොරුකොන රත්මලානේ. රත්මලානේ? ඔව් මහත්මයා. මේ ඇල්ල පාරක් කොහෙද රත්මලානේ තියෙන්නේ? මහත්තයාට ඒක වැඩක් නැහැ නේ මහත්තයා. කියන්නකෝ. දැනගන්න ආසයි. මට බෑනේ. මම කියන්නේ. ලැජ්ජයිද? ඔව්. අනේ ඉතින් කොළු පැටිය. මහත්තයා දවසට කීපාරක් දත් මදිනවද? දෙපාරයිනේ. ඔයා මහජන බැංකුවේද වැඩ කරන්නේ? නෑ මහත්තයා මම වැඩ කරන්නේ සිග්නල් එකේ. මොකක්ද දන්නේ සිග්නල් වර්ගේ? මහත්තයා අද්ද එක්සලාද්ද එයාටෙල්ට මොකද්ද? ඩයලොග් මහත්තයා. ඩයලොග්ද? මහත්තයා උදේ කීයකට දත් මදිනවද මහත්තයා? ඕ මම ඩයලොග් සිම් එක ගුරුසු උඩින් දාලා තමයි දත් මදින්නේ. ඔයාලට ප්‍රශ්නයක්ද? මහත්තයා ඒතර 4G වලින්ද මදින්නේ 5G වලින්ද? 3G තමයි මේ පැත්තේ තියෙන්නේ 4G අහුවෙන්නේ නැහනේ. ඇයි දන්නේ නැහැ නේ? මහත්තයා 4G ටිකක් දාන්න ගන්න වෙනවා නැත්තම් මහත්තයා මේ කයියන්නේ මහත්තයා විට කනවනේ. ඔව් මම ඒක තමයි මම මේ දවස්වල ඇල්ලු අහුුන්නේ කරවලේනේ. මහත්තයා 4G අහුවෙන්නේ. මහත්තයා කුඹුරු කරනවානේ අනික මේ මහත්තයා මේ හොඳට දත් මදින්න ඕනේ මොකද මහත්තයා අර වීඩියෝ කෝල් එක කෙල්ලන්ට වීඩියෝ කෝල් අරගෙන ස්ක්‍රීන් වීඩියෝ එහෙම දාගන්නවානේ මහත්තයා. එතකොට ඒක කලුවට තියෙනවා නම් කැතේ මහත්තයා. Halo. Hello. Ganti. Dari polisi yang kata kan semuanya? Polisi yang kata karane. Oh. Puka sudah itu. Puka sudah. Jamma tuh hutu buta kau kerja kau jago. Polisi puka sudah itu. Yo, bunda begitu juga orang itu tuh walar kau dia pakai ya. Kemarin kalau hutu itu. Allah benar magi puka hoda pang. Oh ya, puka hoda tuh riga puka hoda itu dia sebut sebagai. Magi puka hoda nama polis kare kona kerja තියෙනවා. ඔය එකටද ගත්තේ? පුක හොදලා ඉඳලා මම පුක හොදපන්කෝ. පුක හොදලා ඉතින් කල්පිත මම නම්බර වෙලා තෝ හමන් තිබන්කෝ. හිට මට පුක දීපන්. පුක හිට දීපන් පුක දීපන් මට. පුක හිට මට අලන තමයි. තෝගේ කටහඬ කැටයි නාකි පකයා. තෝගේ කටහඬ කැටයි නාකි කෝලා. तो एको उठ बुदा तो दरगरिන් කවුද කතා කරන්නේ පාකයා තෝගේ වල්ල පතර ගාන කවුරුණක් කමන්නේ පාකයා තෝ අපේ ගෙදර ආව තෝගේ වල්ල කනවා ගේරියෝ तो පාකයා මම අමන්න ඒක තමයි නැද්ද මේ බත් කාලා දින්නේ බත් කෑවද
බත් කාලේ මම සාමාන්‍යයෙන් අපොඩි. බත් කාලා දින්නේ කියන්නකො අපි බත් කාලාද කියලා කාලා බීලා රණ්ඩු වෙමු. බත් කාලා දින්නේ. ඈ? බත් රීලා පුකෝදලා දෙන්නේ. ඈ? ahunna rekod කරනකො මේ හෙට දාලා පොතේ රෙකෝඩ් කරලා රෙකෝඩ් එක අර කිව්වේ මේකද මැෂින් එක? ඔව්. මට මේ දැනගන්න ඕනේ මේක. මේ බොස් මේක තමයි අලුත්ම ලේටස්ට් මැෂින් එක අද. මේක ඇවිල්ලා මේ අලුත් මොඩල් එකක්. මේකේ මේ බටන් එක දැන් බටන් එක පොඩ්ඩක් දාන්න ඕනේ. ඒකද? ඔව්. මේ බටන් එක දාපුවම හිමින් කකුල එහාට මෙහාට කරන්න ඕනේ. මේ විදිහටද? ඔව්. හරියට. කරගෙන යනකොට ඔක පොඩ්ඩක් හිමින් යන්නේ ඈ. රයිට්. මම බොටමක් දාගෙන ඉන්න දුවලා ගිහලා. නැග්ගොත් බොටම් දාන්න බෑ මේ දැන් මේ බටන් එක දානකොට පොඩ්ඩක් ස්පීඩ් වෙනවා. මේ ගන්නට නේද? ඔව්. අර මේ නම් මදි වගේ නේ. මේකට වැඩි හයිය ගන්න මැෂින් එකක්. ඔබ ටක් ගාලා යනවා ඒක. මේ බටන් එකද? ඔව්. හරියට. රයිට්. දැන් තව පොඩ්ඩක් හයියෙන් යන්න බැරිද මේකේ? මේක මදිනේ. මට ඕනේ හයියෙන් යන්න එක. දැන් නම් හරි ගියා වගේ. පොඩ්ඩක් මේ අයියා මේ බටන් එක පොඩ්ඩක් ඕෆ් කරන්නකෝ මේ අයියා. මේ ඕෆ් කරන ඔයි. ඕෆ් කරන ඔයි මේ. ඔයි මේ තවසේ මොකද ඕෆ් කරන? අද කැරියා. අද ඕෆ් කර මම කොහෙන්ද? අද කැරියා අම්මට උකන්න ඔය ඕෆ් කරනවා. කොහෙන්ද බනින්නේ? ඔය ඕෆ් කරනවා. ඔයි වැටේ ඔයි මම. ඔය ගෙදරට ගියරත් ආවේ නැහැ. ඔයි මම බස් යනවා ඔයි. ඔයි කැරි වැඩ කරන්න බෑ. ඔයද කී තවසේ? ඔයි බලු වැඩ කරන්න එපා. ඔයි ෂෝට් එකක් දාගත්තෙත් නෑ ගඩො. ඔයි මේ කැරි වැඩ කරන්න ඕෆ් කරනවකෝ. ඔය කොයිද සූච් එක පේන්නේ කොහොමද? මට උඩ අම්මා පොඩි කෙලවෙන මූණ කටු කුඩු වෙයි වගේ. අයියෝ. ඔය සර්මත් කෙලවෙන ඔයි ඔයි ඕෆ් කරනවා. කොයිද බම්බු ගන්න ගියේ? අම්මට උකන්.